කොහොමද මගේ යාළුවෝ හැමෝම ඉතින් ඔයාලා වෙනදා වගේම අදත් පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් එන්නකෝ ඔයාලට මම මේ අලුත් අවුරුද්දේ ඔයාලගේ වත්ත ඔයාලා ඉන්න තැන ඔයාලගේ ගෙදර ලස්සනට මල් ටිකක් හදා ගන්න පුංචි අදහස් ටිකක් දෙන්න. ඉතින් මගෙන් අහලා තිබුණා මම මේ මල් පැල සල්ලි වලටද අරගෙන හදලා තියෙන්නේ කියලා. ඇත්තටම නෑ. මම මේ කිසිම මල් පැලයක් සල්ලි වලට අරගෙන නෙමෙයි හදලා තියෙන්නේ. ඉතින් මගේ channel එකේ මුලින් හිටපු යාළුවෝ දන්නවා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ හැම මල් පැලයක්ම මගේ අම්මගේ ගෙදරින් තමයි ගෙනල්ලා හදලා තියෙන්නේ කියලා. මොකද මම නිවාඩුවට ගමේ යන හැම දවසකම ගෙදරින් ගේන්නේ වෙන මොනවත් නෙමෙයි මල් ගහක්. ඉතින් එහෙම ගෙනල්ලා තමයි මගේ ගෙදර මම ලස්සන කරගෙන තියෙන්නේ. ඉතින් අපිට අපේ ගෙදර අපි ඉන්න වටපිටාව ලස්සන කරගන්න සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ඉතින් අපිට ඒ වෙනුවට පුළුවන් අපි ඉන්න ළඟ අහල පහල ගෙදරකින් අපේ අසල්වැසියෙකුගෙන් අපි ළඟ තියෙන මල් පැලයක පුංචි අතු කෑල්ලක් දීලා අපි ගාව නැති දෙයක් අපිට ඉල්ලලා හදාගන්න. ඉතින් මම එහෙම විදිහකටත් හදාගෙන තියෙන මල් පැලක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අනිත් එක මල් පෝච්චියක් ගන්න සල්ලි නැහැ කියලා මල් පැලයක් ගන්න සල්ලි නැහැ කියලා නිකන් කාලේ නාස්ති කර කර ඉන්නවට වැඩිය අපිට අපේ වත්තේ ඕන තරම් අපි අයින් කරන භාජන තියෙනවා. ඉතින් ඒ වාගේ දෙයක් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මල් පැලයක් හිටව ගන්න. මොකද අපිට එකපාරටම මල් පෝච්චි ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් අපි අයින් කරන අපේ ගෙදරින් අපි අයින් කරලා තියෙන පරණ බකට් එකක් හරි එක්කෝ අපි අයින් කරන මොනවා හරි පොලිතින් නුරයක් හරි අරගෙන පස් ටිකක් දාලා මල් පැලයක් හදාගන්න. ඉතින් අපිට සල්ලි තියෙන දවසක අපි මල් පෝච්චි ටිකක් ගෙනල්ලා ඒ පැලේ ආපහු ඒ පෝච්චියේ හදාගන්න පුළුවන්. ඉතින් ඒ වාගේ තමයි මමත් මුලින්ම කරේ. මට ඉස්සර වෙලා මම පෝච්චි ගන්න මට සල්ලි තිබුණේ නැති නිසා මම හස්බන්ඩ් කරදර කරන්න ගියේ නෑ. මමත් ඒ විදිහට ගේන හාල් වල උර වලින් ඒ වාගේ තමා මල් පැල ටිකක් හදවුවේ. ඒ හදලා තමා පෝච්චි අරගෙන පෝච්චි වල මල් පැල ටික ආපහු හිටව ගත්තේ. ඉතින් ওই විදිහට තමා මම මගේ වත්ත ලස්සන කරගෙන තියෙනවා. ඔයාලා දන්නවනේ අපි මේ ගෙට ඇවිල්ලා පදිංචි වෙලා වැඩි කාලයක් නැහැ කියලා. ඉතින් ඒනකොට මම හිටපු ගෙදරින් මේ ගෙදරට ගේන්න මට මල් පැල ගොඩක් තිබුණා. ඉතින් එහෙම තමයි මම මේ හැමදේම හදාගත්තේ ගොඩනගා ගත්තේ. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එකෙන් පුංචි අදහසක් දෙන්න මට ඕන උනේ තමන් ඉන්න තැන ලස්සනට තියාගන්න එකෙන් තමන්ගේ මනසටත් ඒක පුදුමාකාර සැහැල්ලුවක්. මොකද අපි උදේ හවස දකින්නේ ඒ ලස්සන නිසා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මොකද මම ඔයාලගේ කමෙන්ට් කියවන්න හරි ආසයි. ඒකෙන් මමත් තව මොටිවේෂන් වෙනවා. ඉතින් ඔයාලා මේ channel එකට එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලට